17 වන ගාන ගත්තොත් එහෙම ළමයි සිල්වර් බ්‍රෝමයිඩ් සහ සිල්වර් අයඩයිඩ් වල වර්ණයන් ඔයාලට දීලා තියෙනවා ලා කහ තද කහ කියලා. අපි මේ කොහොමද දන්නවා? Na ද්‍රාවණයක් සිල්වර් බ්‍රෝමයිඩ් සහිත පරීක්ෂණ නලයකට එකතු කරා කියලා ඔයාලට කියනවා. එතකොට කහ පාට උනාලු. කහ පාට උනා නම් එහෙම ළමයි සිල්වර් අයඩයිඩ් අවක්ෂේප වෙලා තියෙනවනේ. එහෙනම් පළවන පැහැදිලි කිරීම සාර්ථකයි. ඊගාවට එහෙමනම් ළමයි ඔයා දන්නවා මෙතන අවක්ෂේප වෙන්න පුළුවන් දෙන්නෙක් ඉන්නවනේ. කවුද? සිල්වත් එක්ක අවක්ෂේප වෙන්න පුළුවන් දෙන්නෙක් ඉන්නවා. සිල්වත් එක්ක අවක්ෂේප වෙන්න පුළුවන් දෙන්න තමයි I- සහ Br-. එහෙමනම් ළමයි මේ KSP ප්‍රකාශනයේ සෙට් වෙන්න ඕන සිල්ව සාන්ද්‍රණය දෙන්නගෙම අවස්ථා දෙකේම නියතයිනේ. එතකොට රෝම ඉලක්කම් දෙකත් ළමයි සත්‍ය වෙන්න ඕනනේ. මොකද අඩු සිල්ව සාන්ද්‍රණයකදී අවක්ෂේපය හැදෙනවා නම් අපිට ගන්න පුළුවන් KSP සිල්ව අයඩයිඩ් වල අඩුයි කියලා. මොකද සිල්ව සාන්ද්‍රණය ළමයි එකම සාන්ද්‍රණයනේ මේ පද්ධතියේ ඉන්නේ. ඒත් එක්කම එහෙනම් රෝම ඉලක්කම් 3 වරදිනවා. අවක්ෂේපය හැදෙනවා නම් ළමයි I- සාන්ද්‍රණය අඩුවීම සිද්ධ වෙනවා. එහෙනම් රෝම ඉලක්කම් 4 හරි. එහෙනම් 1 2 4 කියන්නේ 3 වන ගාන විදිහට මේකට උත්තරේ වාට පිළිගන්න පුළුවන්.